හොඳයි guys, අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් USB to data transfer කරනවා නම් ඒ කියන්නේ ඔයගොල්ලෝ USB to data transfer කරනවා නම් ඔයගොල්ලන්ගේ data transfer speed එක අප් කරගන්න පුළුවන් විදිහේ පොඩි පණක් කල්පිත අදහසක් ගැන. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ data transfer කරනවා නම් data transfer කරන speed එක අපි බලමු. What are the data transfer speed for USB කියලා අපි සර්ච් කරලා බලුවොත් එහෙම Mbps 40ක් USB 1.5 එකෙන් USB 2.0 වලින් Mbps 480ක වේගයකින් සාමාන්‍යයෙන් data transfer කරනවා. එතකොට මෙන්න මේ වගේ වේගයකින් transfer කරන data අපි බලමු මම්බෙට data අපි බලමු what are the data transfer internet transfer speed for USB වැරදුනා එක search කරන්න ගිහිල්ලා search කරලා what are the internet transfer speed for USB කියලා අපි search කරලා බැලුවොත් එහෙම 2.0 අර වගේම result එකක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. එතකොට මේ වගේ result එකක් ඇතුලේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් තප්පරයට Mbps 480ක වේගයකින් data transfer කරනවා. ඒ වගේම 3.0 3.1 එකක ස්පීඩ් එක GBps 5ක වේගයක් පාවිච්චි කරනවා. ඒ වගේම මේ වේගය දෙගුණ වෙනවා USB 3.2 එකක වේගය. සාමාන්‍යයෙන් අපේ කම්පියුටර් එකක ඉන්නේ 3.2 වෙනකන් යන්න 3.0. ඒ වගේම සාමාන්‍ය මොබයිල් ෆෝන් එකකින් ඕගොල්ලෝ hotspot data cable එකක් කරහා ඒ කියන්නේ USB cable එකක් කරහා ඕගොල්ලන්ගේ කම්පියුටර් එකට ඕගොල්ලෝ data ලබා දෙනවා නම් මෙන්න මේ USB 3.2 කියන ෆෝමැට් එකෙන් තමයි ගොඩක් වෙලාවට data transfer කරන්නේ. ඒ කියන්නේ තප්පරයට Mbps 400ක වගේ ස්පීඩ් එකක් තමයි ඔයගලන්ට ගන්න පුළුවන් වෙන්නේ. මේක ඔයගොල්ලෝ wirelessly chip එකක් කරා transfer කරනවා නම් මේක මීටත් වඩා අඩු වෙනවා. හොඳයි. දැන් මම කතා කරන්න යන්නේ මොකද්ද මගේ මනක්කල්පිත data transfer කිරීමේ හැකියාව. මුලින්ම අපි බලන්න ඕනේ අපේ මොබයිල් ෆෝන් එකක සාමාන්‍යයෙන් data transfer කරන්න පුළුවන් උපරිම වේගය බලන්න ඕනේ. මම හිතන්නේ එක gigahertz 5ක් වගේ තමා මගේ ෆෝන් එකේ නම් මේ වෙනකොට තියෙන්නේ. gigahertz 5ක ස්පීඩ් එකකට තමයි මගේ ෆෝන් එකෙන් data transfer කරන්නේ. එතකොට ඔයගලන්ගේ කනෙක්ෂන් එක මේ වගේ දේවලුත් මේකට බලපානවා. එතකොට මගේ අදහස තමයි අපි සාමාන්‍යයෙන් බැලුවොත් එහෙම RJ45 කේබල් එකක data transfer කරන ස්පීඩ් එක ගත්තොත් එහෙම Mbps 1000ක ස්පීඩ් එකකින් RJ45 කේබල් එකක data transfer කරනවා. ඒ වගේම fiber optic කේබල් එකක data transfer ස්පීඩ් එක අපි බැලුවොත් එහෙම ඊට වැඩිය වැඩි. what are the data transfer speed for fiber optic cable? මං කිව්ව වැඩිද මන්ද හරියට සර්ච් උන්නේ. what are the data transfer speed for fiber optic cable? fiber optic cable on මේ විදිහ අපිට what are the data transfer speed for fiber optic cable තම Gemini එක load වෙනවා. මෙතන GBps 1000ක වේගයකින් කියන්නේ ආලෝකයේ වේගයට සමානව වේගයකින් මෙන්න මේ fiber optic cable වලින් data transfer කරනවා. එතකොට අපි බැලුවොත් මේ fiber optic cable වලින් data transfer කරන වේගය තප්පරයටද එක මට මතක නෑ GBps 100ක වේගයකින් GBps එකක් කියන්නේ Mbps 1000ක්ද කොයිද මට හරියට මේක මතක නෑ. ඒ වගේ ආසන්න ගානක්. එතකොට Mbps එක 100න් ගුණ කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් කොච්චර වේගයකින් data transfer කරනවද
කියලා සාමාන්‍යයෙන් RJ45 කේබල් එකකට වඩා RJ45 කේබල් එකක් නම් මේකෙන් 10ක වේගයකින් RJ45 කේබල් එකේ සාමාන්‍ය එක කියලා ගත්තොත් 10ක වේගයකින් වගේ එකට 10 වගේ අනුපාතයකින් මේක ඩේටා ට්‍රාන්ස්ෆර් කරනවා. ඒක ගැන මට හරියටම මතක නෑ. මම හිතන්නේ මම වැරදි වෙන්නත් පුළුවන්. හරි. ඒක අපිට අර්ථයක් නෑ. අපි බලමු මොකද්ද මගේ කන්සෙප්ට් එක කියලා. එතකොට මේ සාමාන්‍යයෙන් RJ45 කේබල් එකේ Mbps 1000ක වේගයකින් ඩේටා ගමන් කරනවා කියන්නේ අපිට පුළුවන් මෙන්න මේ විදිහේ පුංචි වැඩක් කරන්න. RJ45 to C-type converter to අපි ගහමු C-type කියලා. C-type කියලා ගහලා අපි බලමු RJ45 කේබල් එකක් C-type එකට කන්වර්ටර් එකක් තියෙනවාද කියලා. හරි මේ තියෙනවා. මෙන්න මේ විදිහේ කන්වර්ටර්ස් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. හරි. RJ45 to C-type. C-type එකකින් ඉන්ටර්නෙට් ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. ඒ වගේම USB එකකින් data transfer කරන්නත් පුළුවන්. ඒ වගේම අපි සාමාන්‍යයෙන් අපේ data cable එකකින් data transfer කරනවා නම් USB cable එකකින් data transfer කරනවා නම් ඕගොල්ලෝ කලින් දැක්ක Mbps 480ක වගේ ස්පීඩ් එකකින් තමයි මේ data transfer වෙන්නේ. මේක අපිට බලා ගන්න පුළුවන්. මම මේක ගැන ඉස්සරහට කතා කරන්නම්. එතකොට මේ data transfer speed එක ගත්තොත් මෙන්න මේ වගේ කේබල් එකක් තියෙනවා. මේ වගේ කේබල් එකක් හොයාගන්න පුළුවන් නම් ගොඩක් ලේසියි ඔයගලන්ට වැඩේ. එක පැත්තක RJ45 port එක තියෙන, එක පැත්තක C-type port එක තියෙන. මේවායි ගණන් හිලා උනම් කොහොමද කියන්න මම දන්නේ නැහැ. හැබැයි මෙයාගේ එක තියෙනවා නම් අපිට පුළුවන් අපේ කම්පියුටර් එකේ USB එක ගහන තැන වෙනුවට මේ RJ45 මෙන්න මේ RJ45 කේබල් එක වදින පෝට් එකට සම්බන්ධ කරන්න. එතකොට මේ RJ45 කේබල් එක වදින පෝට් එක මෙන්න මේ වගේ පෝට් එකක් ඉන්නේ මේ මෙතනින් තියෙන චූටියට. මේ පෝට් එක. මේක හොයාගන්න නැහැ. මෙන්න මේ වගේ මේල් පෝට් එක. එතකොට මේකේ ෆීමේල් පෝට් එක RJ45 මෙන්න මේ වගේ ෆීමේල් පෝට් එකක් තමයි එන්නේ. RJ45 කේබල් එක මෙන්න මේ ෆීමේල් පෝට් එකට අපි ගහන්න ඕනේ මේ RJ45 කන්වර්ටර් එකේ තියෙන මෙන්න මේක. අපි බලමු පොඩ්ඩක් මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා කොහොමද කියලා. මම මේක දැක්කේ මේ වීඩියෝ එක කරන අතරෙදිමයි. හරි අපි බලමු. ලෝඩ් වෙනවා ඉමේජස් දෙක තුනක්. හරි මේකේ තියෙනවා මෙතන RJ45 පෝට් එක පැත්තකින් තියෙන, එක පැත්තකින් type C එක තියෙනවා. අපිට කරන්න තියෙන මෙන්න මේ RJ45 කේබල් එක ඔයගලගේ RJ45 පෝට් එකට සම්බන්ධ කරලා මෙන්න මේ පැත්තේ තියෙන C-type එක ඔයගලගේ ෆෝන් එකට සම්බන්ධ කරන්න. RJ45 කම්පියුටර් එකේ RJ45 එකට සම්බන්ධ කරලා මෙන්න මේ RJ45 පෝට් එකේ මේක C-type පෝට් එක. C-type port එක ෆෝන් එකට සම්බන්ධ කරගන්න ඕනේ. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් data transfer කරන විදිහටම සම්බන්ධ කරන්න ඕනේ. එතකොට මේක මේ විදිහට කරන කොච්චර දුරට සාර්ථක වේද කියන එක මම ප්‍රැක්ටිකලි නම් දන්නේ නැහැ. හැබැයි අපි මේක ප්‍රැක්ටිකලි මම ළඟදීම ටෙස්ට් කරලා ඩොකියුමන්ට් එකක් කරනවා. ඒක ඔයගොල්ලෝ පොඩ්ඩක් මේ ප්ලේලිස්ට් එකත් එක්කම හිටියොත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙයි. හරි අපි බලමු ඊළඟට තව ක්‍රමයක් තියෙනවා මගේ ඔළුවට ආපු අදහසක් මේකත්. අපි ගත්තොත් එimhe මේ fiber optic cable එක මේක language එක සිංහලට මාරු කරගත්තොත් ලේසි. හරි මම language එක සිංහලට translate කරගත්තා. හරි මම translate වෙලා ආවා. මේ RJ45 කේබල් එක සාමාන්‍යයෙන් අපි බැලුවා මට මතක විදිහට Gbps 100ක වේගයකින් මේ RJ45 කේබල් එකෙන් data transfer කරනවා. එතකොට මේ RJ45 කේබල් එකේ data transfer technology එක ගත්තොත් එහෙම මේ RJ45 කේබල් එක හැදිලා තියෙන්නේ මෙන්න මේ විදිහට කෙස් ගහක් තරම් සියුම් කේබල් එකක් ඇතුලෙන්. එතකොට මේ කේබල් එක ඇතුලේ ගැන ටිකක් විශේෂ කේබල් එකක් මේකේ තියෙන්නේ. මේක data ගමන් කරන්නේ ආලෝකය. ආ කියන්නේ මේ ආලෝකයෙන් තමයි මේකේ data ගමන් කරන්නේ.
කියන්නේ ලයිටින් කියන කන්සෙප්ට් එකට තමයි data ගමන් කරන්නේ. මේ දෙන RJ45 කේබල් එක චෙක් කරන අවස්ථාව මේ RJ45 කේබල් එක චෙක් කරන්නේ ලයිට් එකක් ගහලා ඒ කියන්නේ රේසර් ලයිට් එකක් මේ පැත්තේ පෝට් එකට සම්බන්ධ කරලා ඒ රේසර් ලයිට් එක පත්තු කරාට පස්සේ ඒ රේසර් ලයිට් එක එහා පැත්තේ පෝට් එකෙන් එළියට එනවා නම් මේ RJ45 කේබල් එකේ කිසිම ඩැමේජ් එකක් නැහැ කියන නිගමනයකට අපිට එන්න පුළුවන්. එතකොට මේ RJ45 එකේ කේබල් එකේ data ගමන් කරන්නේ එක මට පෙන්වන්න හරි මේ තියෙන්නේ මේ RJ45 කේබල් එකේ කෝ එක. මෙන්න මේක ඇතුලේ තියෙන පුංචි වීදුරු බටයක්. මෙන්න මේ බටේ ඇතුලේ data ගමන් කරන විදිහට තමයි මෙන්න මේ RJ45 කේබල් එකේ data ගමන් කරන්නේ. මම මේ ඩොකියුමන්ටරි එක තිබ්බේ ඩොකියුමන්ටරි එක මේ වෙලාවේ හොයාගන්න විදිහක් නැහැ. ෆයිබර් ඔප්ටික් කේබල් එක ට්‍රාන්ස්ෆර් කරගත්තා. ට්‍රාන්ස්ෆර් වෙලා නැහැ. හරි අපි බලමු එතන ගිහලා මම ට්‍රාන්ස්ෆර් කරගන්නම්. දැන් රීස්ටාර්ට් එක දීලා බලමු. ට්‍රාන්ස්ෆර් වෙන්නේ නැත්තේ ඇයි? ට්‍රාන්ස්ෆර් හරි සිංහල ට්‍රාන්ස්ෆර් කරමු. හරි සිංහල ට්‍රාන්ස්ෆර් වෙන්නේ මම ඇයි කියන්න දන්නේ නැහැ. මොකද පොඩි ප්‍රශ්නයක් ඇති. මේ data හරි අපි ඉස්සරහට කතා කරමු. මේ RJ45 එකර මේ මෙන්න මේ ෆයිබර් ඔප්ටික් කේබල් එකේ data ගමන් කරන්නේ zigzag ආකාරයට. ඒ කියන්නේ ආලෝකයේ පරාවර්තන වේගය කියන දේ. කියන්නේ ආලෝකය අපි දැන් මේ වීදුරුවක් ඇතුලෙන් අපි ආලෝකය යවුවොත් එහෙම එක ගමන් කරන්නේ zigzag කියන ස්ටයිල් එකට. zigzag එකට අර එක තැනක වැදිලා තව තැනකට පරාවර්තන වෙලා මෙන්න මේ විදිහට මේක ඒගොල්ලෝ ඊටාම සියුම් කරලා. කියන්නේ මේ කේබල් එක පොඩි වුණාට මේ කේබල් එක ප්‍රමාණයෙන් අපිට කියන්න බෑ මේක data ගමන් කරන ස්පීඩ් එක. සමහරු කියන RJ45 කේබල් එකේ data ගමන් කරන ස්පීඩ් එක වැඩි ෆයිබර් කේබල් එකට වඩා කියලා. ඒකට කියන්න හේතුව මේ ෆයිබර් කේබල් එක පොඩි RJ45 කේබල් එක ලොකුයි කියලා. එහෙම එකක් නැහැ. මේ ෆයිබර් කේබල් එකේ ගමන් කරන්නේ data ආලෝකයක් විදිහට. අරකේ data ගමන් කරන්නේ කෝඩ්ස් විදිහට. ඉතින් ඒ කියන්නේ මේ සංවේදනයක් විදිහට. එතකොට මේකේ data ගමන් කරන වේගය වැඩි අර සංවේදනයක් විදිහට ගමන් කරනවට වඩා මෙන්න මේකේ මේ ආලෝකයක් විදිහට data ගමන් කරන වේගය වැඩි. එතකොට දැන් මේකෙන් කොහොමද අපේ මොබයිල් ෆෝන් එකේ data ස්ප්ලිට් කරගන්නේ කියලා අපි බැලුවොත් එහෙම මේ අර කලින් කතා කරපු විදිහටම මේ ෆයිබර් ඔප්ටික් කේබල් එකේ තියෙනවා මේ තියෙන type C convert එකක්. ෆයිබර් ඔප්ටික් කේබල් එකේ convert එකක් අපිට මෙන්න මේ විදිහට පැහැදිලි පින්තූරයක් බලා ගන්න පුළුවන් converter එකේ. සයිට් එකට ලෝඩ් වෙනවා. මේ තියෙන මෙන්න මේ විදිහ convert එකක්. හරි ඒක ලෝඩ් වුණාද නැතාම අපි ආයමු. මෙන්න මේ විදිහ convert එකක් බලා ගන්න පුළුවන්. මේකට ports සාමාන්‍යයෙන් දෙකක් එනවා. දෙක ගහන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහ convert එකක් කරන් මේ convert එකේ එක පැත්තකට ගහන්න ඕනේ අපි fiber optic cable එක. ඊට පස්සේ අපි ගන්න ඕනේ RJ45 කාඩ් එකක් ගත්තොත් හොඳයි. මේකට ක්‍රම දෙකක් තියෙනවා. RJ45 to USB අර එකක් හරි අරගෙන හරියන්නේ නැහැ. RJ මේ තියෙන fiber optic cable to කාඩ් එකක් මේ තියෙන්නේ. RJ4 මේ fiber optic කාඩ් එකක් මේ තියෙන්නේ. RJ45 නෙමෙයි. ඒ කියන්නේ මේ වගේ කාඩ් එකක් කම්පියුටර් එක සම්බන්ධ කරගත්තොත් කෙලින්ම ඔයගොල්ලන්ගේ කම්පියුටර් එකට ඩිරෙක්ට් ෆයිබර් ඔප්ටික් කේබල් එකක් සම්බන්ධ කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහේ කාඩ් එකක් සම්බන්ධ කරගන්න එක තමයි ගොඩක් ලොකු ප්‍රගතියකට යන්න ඕනේ නම් ඔයගොල්ලන්ට බලා කරන්න පුළුවන් හොඳම වැඩේ කිය. ඒ කියන්නේ ඒ වගේම තව ක්‍රමයක් තියෙනවා. fiber optic to fiber optic to fiber optic to RJ45 අපේ කම්පියුටර් එකේ තියෙන RJ45 port එකට මෙන්න මේ වගේ convert එකක් පාවිච්චි කරලා fiber optic එක RJ45 විදිහට convert කරලා යන්න බල. හැබැයි මේ විදිහත් එච්චර සාර්ථක වෙයි කියලා හිතන්නේ. මොකද මේක RJ fiber optic එකේ fiber speed එකෙන් එන data මේක convert එකෙන්
ආය මේක මේ යවන්නේ RJ45 කේබල් එකේ ස්පීඩ් එකට. එහෙම වුණොත් ලොකු ප්‍රගතියක් බලා ගන්න පුළුවන් වෙන්නේ නැති. හැබැයි ඔයගොල්ලන් මෙන්න මේ වගේ දෙයක් යූස් කරගන්න පුළුවන් වුණොත් මේ තියෙන මෙන්න මේ වගේ කනෙක්ටර් එකක් යූස් කරගන්න පුළුවන් වුණොත් එහෙම ඩිරෙක්ට් RJ45 කේබල් එක වදින පෝට් එකට මෙන්න මේ ෆයිබර් ඔප්ටික් කේබල් එක ඩිරෙක්ට් ඒ කියන්නේ කන්වර්ටර් එකකින් වගේ සම්බන්ධ කරගන්න පුළුවන් වුණොත් එහෙම ටික වැඩි වේගයක් ගන්න පුළුවන් වෙයි. හැබැයි මට හරියටම ෂුවර් නෑ මේක ප්‍රැක්ටිකලි කොච්චර සාර්ථක වෙයිද කියන එක ගැන. අපි මේ ප්ලේලිස්ට් එකක් විදිහට කරලා බලමු. මේක සාර්ථක වුණොත් හොඳයි. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මේ වැඩේට සාමාන්‍යයෙන් යන වියදම ගැන පොඩ්ඩක් ගණනය කරලා බැලුවොත් එහෙම ටිකක් වැඩි වියදමක් යනවා. මොකද RJ45 කේබල් එකක් නම් සාමාන්‍ය වියදමකින් විතර ගොඩ දාගන්න පුළුවන්. හැබැයි මේක මේ ෆයිබර් ඔප්ටික් කේබල් එකකින් ඔයගොල්ලෝ මේ වැඩේ කරන්න බලාපොරොත්තු වෙනවා නම් ටිකක් ඇඟට දැනෙන ගානක් යයි. මොකද ෆයිබර් ඔප්ටික් කේබල් එකක් ඩැමේජ් වෙන්න වගේ පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. මම දන්නේ මේක ප්‍රැක්ටිකලි කොච්චර සාර්ථක වෙයිද කියලා. මොකද මේ ෆයිබර් ඔප්ටික් කේබල් එකක් සාමාන්‍යයෙන් මේ අපි දැන් ෆයිබර් ලයින් එකක් ගෙදරට ගත්තොත් එහෙම මේ ඕපන් තියන්න එක කේසින් එකක් ඇතුලේ දාලා හොඳට කවර් කරලා තියන්නේ. මෙන්න මේ විදිහට මේ තැන් තැන් වලින් නමන්නත් බෑ. මෙන්න මේ විදිහට රවුමට මේ ඔතලා තමා තියන්න ඕනේ මේ ෆයිබර් ඔප්ටික් කේබල් එක. මේක තැනින් තැන නැමුණොත් එහෙම මේ ෆයිබර් ඔප්ටික් කේබල් එකක් වැඩ කරන්නේ. ඒ වගේම තමයි RJ45 කේබල් එකකුත් මේ ඩියුරබල් අතින් ගත්තොත් එහෙම RJ45 කේබල් එක පොඩ්ඩක් තියෙනවා. ඒ වුණාට මේ කේබල් එක ගත්තොත් එහෙම මේක ටිකක් අවුල් යන්න තියෙන සම්භාවිතාවය වැඩි. අනිත් එක RJ45 කේබල් එක කොහේ හරි තැනක ප්‍රශ්නයක් ආවොත් එහෙනම් අපිට චෙක් කරලා බලලා ඒ අදාළ තැන කපලා අයින් කරලා ඩේටා ට්‍රාන්ස්ෆර් වෙන තැනින් කපලා ආයෙ තව මේ පෝට් එකක් සම්බන්ධ කරගන්න පුළුවන් ක්‍රිම්පින් ටූල් එකකින්. හැබැයි මේ වගේ ෆයිබර් ඔප්ටික් කේබල් එක ඩැමේජ් වුණොත් මේක ටිකක් කරගන්න අමාරු වෙනවා. මොකද ඒක ටිකක් සංකීර්ණ ඩිවයිසස් ඕනේ කරනවා. මොකද අපේ 30000ක් තරම් විතර හීනි කේබල් එකක් අපි මේකට සම්බන්ධ කරනවා කියන්නේ ටිකක් අමාරුයි මේ කනෙක්ට් එකකට. හරි guys, අද අපි කතා කරේ කොහොමද ඔයගොල්ලන්ගේ USB to transfer කරන data ස්ප්ලිට් කරගන්න කියලා. මම දන්නේ මේක ප්‍රැක්ටිකලි කොච්චර දුරට සාර්ථක වෙයිද කියලා. මම හිතනවා මේක යම් තාක් දුරකට සාර්ථක ඔප්ෂන් එකක් වෙයි කියලා. අපේ මොබයිල් ෆෝන් එකකින් data අපේ කම්පියුටර් එකට ට්‍රාන්ස්ෆර් කරනවා. හොඳයි guys, අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. bye.